ඉතින් අයිබෝන් හැම කෙනෙකුටම ඔන්න ෆුවල් පාස් එක නැත්තං තෙල් කෝටාව පිළිබඳව වීඩියෝ එකක් ගෙනාව ඔයාලට ඔන්න අලුතෙන් තෙල් ගහනකොට නැත්තං ෆුවල් ඉන්දන ඔයාලගේ වාහනයට වෙහිකල් එකට ඔන්න අලුතෙන් තෙල් කෝටාවක් දීලා තියෙනවා පාස් එකක් දීලා තියෙනවා. ඉතින් ඒ පාස් එක හදාගන්නේ මෙන්න මෙහෙමයි. ඒකේ තාම ඔයාලට අලුතෙන්ම වෙහිකල් එකක් රෙජිස්ටර් කරන්න දීලා නැහැ. ඒකට තව පොඩි කාලයක් යයි. හැබැයි ඔයාලගේ මීට ඉස්සෙල්ලා තිබුණු QR එක ගන්න පුළුවන් ක්‍රමේ තියෙනවා. ඉතින් ඒක තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ කොහොමද ෆෝන් නම්බර් එක දාලා OTP එක දාලා ඔයාලගේ QR එක ගන්න කියලා. අනිවාර්යෙන් channel එක පහලින් subscribe කරන්න. එහෙම වුණොත් ඔයාලට අලුතෙන් කියන්නේ අලුතෙන් රෙජිස්ටර් කරලා කොහොමද QR එකක් ගන්න කියලා ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා, බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න කොහොමද QR එක ගන්න කියලා ඔයාලට වැදගත් වෙයි. ඉතින් ඔයාලගේ social media වල share කරන්න, ඔයාලගේ නොදන්න යාළුවන්ට මේ වීඩියෝ එක අනිවාර්යයෙන් share කරන්න අමතක කරන්න එපා. ඉතින් එන්න මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. අලුතෙන් QR එක කොහොමද ගන්න කියලා. නැත්තම් fuel pass QR එක ගන්න කොහොමද කියලා. අපි මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය කරන site එක නැත්තම් fuelpass.gov.lk කියන සයිට් එකට පිවිසෙන්න ඕන. ඉතින් අපි මෙන්න මේ විදිහට සයිට් එක ඇතුළට යමු. ඉතින් මෙන්න මේ විදිහට සයිට් එක ඇතුළට ආවට පස්සේ එයාලා අහනවා රෙජිස්ට්‍රේෂන් වෙන්නද ලොගින් වෙන්නද කියලා. ඉතින් අපි සාමාන්‍ය විදිහට ඉංග්‍රීසි වලින් තියාගන්න පුළුවන් අපිට මේ සයිට් එක. නැත්තම් ඉංග්‍රීසි සිංහල ටැමිල් මේ කැමති විදිහකට අපිට මේක හරව ගන්න පුළුවන්. මොකද මේ භාෂා තුනෙන්ම අපිට මේක සඳහන් කරලා තියෙනවා. ඉතින් ෆේක් වෙබ්සයිට් තියෙනවා. ඉතින් ඒවෙන් පරිස්සම් වෙලා මතක තියාගන්න fuelfast.gov.lk කියන සයිට් එකටයි අපි එන්න ඕනේ. ඉතින් මේ විදිහටම අපිට මොබයිල් ෆෝන් එකෙන් PC එකෙන් මේ කැමති ඩිවයිස් එකකින් නෙට්වර්ක් වැඩ කරන මේ දේ කරන්න පුළුවන්. ඉතින් අපි දැනට ඉංග්‍රීසි වල තියාගමු. මේ ලොගින් කියන තැනට නැත්තම් සිංහලෙන් ගත්තොත් අපි බලමු සිංහලෙන් මොන විදිහට තියෙන්නේ කියලා. ඇතුල්වන්න කියන තැනට අපි මෙන්න මේ විදිහට ක්ලික් කරලා අපෙන් අහනවා ෆෝන් නම්බර් එක. ඔයාලා දන්නවා මේ fuel pass QR එක හදනකොට පාස් එක හදනකොට අපි මේක ඇතුල් කරන්න ඕන තමන්ගේ මොබයිල් නම්බර් එකක්. ඉතින් මොබයිල් නම්බර් එකට ඇතුල් කරලා ඕකේ කරාට පස්සේ ප්‍රථමයෙන්ම අපට එනවා OTP කියලා අංකයක්. නැත්නම් අංක 6ක හෝ 5ක අපේ ෆෝන් එකට නැත්නම් අපි ඩිවයිස් එකට මැසේජ් එකක් එනවා. ඉතින් අන්නේ මැසේජ් එක ආපු ෆෝන් නම්බර් එක තමයි මෙතනට ඇතුළත් කරන් තියෙන්නේ. ඉතින් මගේ නම්බර් එක මෙන්න මේ විදිහට මම ඇතුළත් කරගන්නවා. ඉතින් මෙතන ඊට පස්සේ යටින් වටනවා send OTP කියලා. ඉතින් අපි එතන ක්ලික් කරමු. ඉතින් අපි OTP එක ගෙන්න ගන්න ඕන. ඉතින් තමන්ගේ දැන් මේ නම්බර් එකට OTP එකක් එනවා. ඉතින් මේ නම්බර් එකට එන OTP එක අපි තව ඒගොල්ලන් කියනවා විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත මේ OTP එක ගෙන්න ගන්න. මොකද එහෙම නොවුනොත් ආයිසරයක් මේ account එක refresh කරන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු OTP එක ආවද කියලා. ඉතින් ඔව් OTP එක ආවා. අපි බලමු නම්බරේ මොකක්ද කියලා. ඉතින් මගේ තියෙන දැනට 46යි 0.4යි 0.9. ඉතින් අංක 6ක OTP එකක්. ඉතින් අපි බලමු මේක ලොගින් වෙලා. ඉතින් මෙන්න මේ විදිහට දුන්නට පස්සේ දැන් මගේ වාහනේ QR කෝඩ් එක ඉතින් අපේ මොබයිල් ෆෝන් එකට නැත්නම් අපි රෙජිස්ට්‍රේෂන් කරපු SIM එකට SMS එකක් යවන්න පුළුවන් මේ QR කෝඩ් එක. මෙතන QR download කියන තැන දීලා අපිට QR එක මෙන්න මේ විදිහට download කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපිට සතියක් ඇතුළත කොච්චර ප්‍රමාණික තෙල් fuel pass එක හරහා නැත්නම් QR කෝඩ් එක හරහා අපි අරගෙන තියෙනවද නැත්නම් අපිට අරගන්න තියෙනවද කියලා ඒ පිළිබඳවත් මේකේ සඳහන් කරලා තියෙන. ඉතින් අදාළ වාහනේ නම්බර එක ඇතුළුව ලීටර් ගාන සතියකට කොච්චර ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ හැම දෙයක්ම මෙතන තියෙන. ඉතින් මේක කන්ට්‍රෝල් වෙන්නේ විදුලි බල හා බල ශක්තිය අමාත්‍යාංශය නැත්නම් රජයෙන් තමයි මේක ලියාපදිංචි වෙලා වැඩ කටයුතු කරන්නේ. ඉතින් අපිට ආරක්ෂාකාරීව මේ වැඩ ටික කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. තමන්ගේ තොරතුරු එළියට යන්නේ නෑ. රජය තුලම ඉතින් රඳා පවතින්නේ. ඉතින් ඒක නිසා මේ පිළිබඳව නිරන්තරයෙන්ම කතා කරපු නිසා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අයිත්සරයක් මම මතක් කරන්නම් අපිට මෙතනින් ලොග් අවුට් වෙන්න පුළුවන්. ඉතින් මේ ලොගින් කියන තැනට ගිහිල්ලා ෆෝන් නම්බර් එක සඳහන් කරන්න. ඊට පස්සේ OTP නම්බරයක් එනවා. ඉතින් OTP නම්බරය ආවට පස්සේ ලොගින් වෙලා තමන්ගේ QR කෝඩ් එක තමන්ට කැමති විදිහට ආයෙත් මතාවක් ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් සේව් කරගන්න පුළුවන්.
ඉතින් මේ වගේ වීඩියෝ බලාගන්න පුළුවන් අපේ channel එකත් එක්ක දිගටම හිටියොත් ටක් ගාලා පහලින් subscribe කරන්න රතු පාට බටන් එක ඔබලා අනිවාර්යෙන් comment එකක් දාන්න like එකක් දාන්න වීඩියෝ එකට. ඔයාලගේ නොදන්න යාළුවන්ටත් පවුලේ හිතවතුන්ටත් ටක් ගාලා මේ වීඩියෝ එක share කරන්න. මොකද මේක නොදන්න යාළුවෝ ඕන තරම් ඇති. වීඩියෝ ෂෙයා කරලා අනිවාර්යෙන් පහලින් subscribe කරලා තියාගන්න. එහෙම වුණොත් අලුතෙන් register කරලා කොහොමද QR එකක් ගන්න කියලා ඒ වීඩියෝ එක අපි ඉක්මනටම ගේනවා. ඒක නිසා අනිවාර්යෙන් පහලින් subscribe කරලා notification all දාලා තියාගන්න. එහෙම වුණොත් අපි වීඩියෝ එකක් ගෙනාවු ගමන් අනිත් කාටත් ප්‍රථමයෙන් ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබෙයි. එහෙනම් තවත් මේ වගේ ටෙක් තොරතුරකින් අපි ආයේ හම්බ වෙමු.